අයිබෝවන් කොහොමද ඔයාලට මට කතා කරන්න හිතුනේ මේ එලවල් ප්‍රතිඵලය 2024 එලවල් ප්‍රතිඵල ආවත් සමගම මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මට දුරකථන ඇමතුම් ලබා දෙනවා. ඒ වගේම තමා WhatsApp හරහා මාත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට එයාලා කියපු දෙයක් තමයි ගොඩක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගේ එලවල් ප්‍රතිඵලය පිළිබඳව ගොඩක් සතුටටපත් වෙනවා. ඒ වගේම තමයි තවත් කෙනෙක් ඉන්න පුළුවන් තමන් බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය එයාලට ලැබිලා නැති. එහෙම වුණා කියලා ඔයාලා දුක් වෙන්න එපා. මොකද ඒ ලෙවල් කියන්නේ ජීවිතේ එක් සන්ධිස්ථානයක් පමණයි. එතකොට ඒ ලෙවල් විභාගයේ ඔයාලට පළවෙනි පාරේ කරගන්න බැරි වුණොත් තව ඔයාලට chances දෙකක් තියෙනවා. එකයි ඔයාලට ඒ ලෙවල් උසස් පෙළ විභාගයේ 3 පාරක් කරන්න පුළුවන්. ඉතින් මගේ පණිවිඩය තමයි ජීවිතේ කඩා වැටීමට හෝ ආපස්සට යාමට හෝ මේ විභාගයේ අසමත් වීම ගැනීම හොඳ නැහැ. ඔයාලා කරන්න ඕනේ මොකක්ද? තමන් අදිෂ්ඨාන කරගන්න ඕනේ මට මේ විභාගයේ මොකක්ද බැරි වුනේ? මගේ මොන අඩුපාඩුවක් නිසාද මට කරගන්න බැරි වුනේ? මං තව ටිකක් හොඳින් පාඩම් කරා නම්, මං තව ටිකක් හොඳින් පාස් පේපර්ස් කරා නම්, අන්න ඒ විදිහට තමන්ගේ තියෙන මගහැරුණු අතපසු වුණු දේවල් හදාගෙන නැවත වතාවක් විභාගයට ධෛර්යවන්ත වීමකින් මුහුණ දීම තමයි ඔයාලා කළ යුත්තේ. එහෙම නැතුව මානසිකව කඩා වැටිලා, පවුලේ අයගෙන් ඈත් වෙලා, කිසි කෙනෙක් එක්ක කතා කරන්නේ නැතුව, සමාජයට මුහුණ දෙන්නේ නැතුව ඉන්න එක නෙවෙයි. පෞද්ගලිකව ගත්තොත් උදාහරණයක් විදිහට මමත් පළවෙනි පාර ඒ ලෙවල් විභාගයෙන් සමත් වුණ කෙනෙක් නෙවෙයි. හැබැයි මම අවස්ථාවන් අරගෙන මම විභාගයේ සාර්ථකව සමත් වෙලා විශ්වවිද්‍යාල මට්ටමේ දක්වා අධ්‍යාපනය ලැබලා ඉන්පසුව තමයි මම ඔයාලට මේ විෂය උගන්වන්නේ. එතකොට ඔයාලත් ඒ වගේ ඔයාලගේ මේ විභාගයේ ප්‍රතිඵලය කුමක් හෝ වේවා කෙනෙක් වෙන්න පුළුවන් හොඳට සමත් වුණා. ඒ කෙනෙක් තව ධෛර්යමත් වෙන්න ඕනේ මම කොහොමද උසස් අධ්‍යාපනය කරන්නේ. එහෙම නැත්නම් මම පිටරටක ගිහිල්ලා වෙන අධ්‍යාපන ආයතනයකින් අධ්‍යාපනය ලබනවා නම් කොහොමද මම ඒකට වැඩිදුර අධ්‍යාපනය සඳහා මොන වගේ විෂය ධාරාවන්ද තෝරගන්නේ? මොන වගේ දේවල්ද මම කුසලතාවකින් වර්ධනය කරගන්න ඕනේ? අන්න ඒ විදිහට තමන් ඉන්න මට්ටමට වඩා දියුණුවට එහෙම නැත්නම් තමන්ගේ අරමුණට ළඟා වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. එහෙම නැතුව මානසිකව ව්‍යාකූලතාවයෙන් කටයුතු කිරීම, එහෙම නැත්නම් පවුලේ අයත් එක්ක අඬදබර එහෙම ඇති කර ගැනීම මේක නෙවෙයි රිසල්ට්ස් ආවට පස්සේ සිදුවිය යුත්තේ. ඒ නිසා මගේ ආදරණීය දුවදරුවන්ට මම කියනවා කුමන ප්‍රතිඵලයක් ලැබුණා